ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට කෝටිපතියෙකු වීම අනිවාර්යද? මෝටර් රථ ධාවන ක්‍රීඩාව ලොව පවතින මිල අධිකම ක්‍රීඩාවන්ගෙන් එකක් බව නොරහසක් වන අතර වර්තමාන ෆෝමියුලා 1 තරඟබිම දෙස බැලීමේදී එහි විවිධ මට්ටමේ මූල්‍ය පසුබිම් සහිත ක්‍රීඩකයින් දැකගත හැකියි. ඇස්ටන් මාටින් කණ්ඩායමේ ලාන්ස් ස්ට්‍රෝල් වැනි ක්‍රීඩකයින් සිය බිලියනපති පියාගේ පූර්ණ අනුග්‍රහය මත ක්‍රීඩාවට පිවිසන අතර ලොව සුපිරිතරුවක් වන ලුවිස් හැමිල්ටන් වැනි ක්‍රීඩකයින් ඉතාමත් දුෂ්කර ආර්ථික පසුබිමක සිට සිය පියාගේ කැපවීම මත ක්‍රීඩාවට පිවිසි අය වෙති. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය අනුව සාමාන්‍ය පවුලක දරුවෙකුට මෙම ක්‍රීඩාවේ ඉහළටම යාම ඉතා අසීරු වී ඇති බව මර්සිඩීස් රියදුරු ජෝර්ජ් රසල් පෙන්වා දෙයි. ෆෝමියුලා 1 ක්‍රීඩකයෙකු වීමට ඇති මාවතේ පිරිවැය සලකා බැලීමේදී එය සැබවින්ම මවිත කරවන සුළුවන අතර වයස අවුරුදු 8ක දරුවෙකුට ප්‍රධාන පෙළේ කාටිං තරගාවලියක එක් තරගයක් සඳහා පමණට යුරෝ 15000කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවේ. ජෝර්ජ් රසෙල් පවසන පරිදි ඔහුට ෆෝමියුලා 1 දක්වා පැමිණීමට ඔහුගේ පියා වසර 12ක් පුරා පවුන් මිලියනයක පමණ මුදලක් ආයෝජනය කර ඇති අතර ඒ සඳහා ඔහුට සිය ව්‍යාපාරය පවා විකුණා දැමීමට සිදු වී තිබේ. බොහෝ දක්ෂ ක්‍රීඩකීන්ට මූල්‍ය අපහසුතා ඇති වූ විට ප්‍රධාන කණ්ඩායම්වල රියදුරු ඇකඩමි හරහා අනුග්‍රහය ලැබීම නිසා ඉදිරියට යාමට හැකි වූද එම මට්ටමට පැමිණීමට පවා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. වර්තමානයේ කාටිං ක්‍රීඩාව සඳහා වැයවන අධික පිරිවැය හේතුවෙන් අති දක්ෂයෙකු වුවත් විශාල මූල්‍ය ශක්තියක් නොමැතිව ෆෝමියුලා 1 සිහිනය සැබෑ කර ගැනීම අතිශය අසීරු වී පවතී. ජෝර්ජ් රසෙල් පවසන්නේ වර්තමාන ජනප්‍රිය රියදුරන් පවා අද දින සිය ගමන ආරම්භ කළේ නම් පවතින ඉහළ පිරිවැය හමුවේ ඔවුන්ට ෆෝමියුලා 1 දක්වා පැමිණීම පවා ප්‍රශ්නාර්ථයක් වනුවෙටි බවයි. මේ අනුව වර්තමාන වෘත්තීය මට්ටමේ මෝටර රථ ධාවකයෙකු වීමට නම් පවුලේ ධනය හෝ ඉතා මුල් අවධියකදී ලැබෙන මහා පරිමාණ අනුග්‍රහකත්වයක් නොමැතිව ගමන් කිරීම අසීරු වී තිබේ. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.